අයිබෝන් අර සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම react කරන්නේ සිනා මල්ලිගේ වීඩියෝ එකට. අපි බලමු මේ කොහොම වෙයිද කියලා. එහෙනම් පිටි කතාව ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉගෙන අනිත් පැත්ත ග්‍රාමයේ ලොරිරටේකට යට වී ළමුන් තිදෙනෙක් මරුට මෙමානතුර සිදු වී ඇත්තේ ඊයේ පස්වරු 5:30ට පමණ ළමුන් තිදෙනා පාතදියෙන් තම නිවස් කරා යමින් සිටියේදී එම අවස්ථාවේදී අධික වේගයෙන් තමින් ලොරිරටේ ගැටි ළමුන් තිදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇත. මේ වන විටත් ලොරිරටේ රියදුරු එම ස්ථානයෙන් පලා ගොස් ජීවිතක්ෂයට පත් වූ ළමුන් තිදෙනා අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්ද විය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරමින් පවතී. දැන් ළමුන් තිදෙනා කවුද? ඒක ඉස්සෙල්ලා ගන්න. මෙයාද ළමුන් තිදෙනා. මෙයයි මේ එක්කෙනෙක් වෙන්නේ නැති. මේ තව එක්කෙනෙක්. මොකක්ද බං උදේ ඉඳන් බඳිනවා අදිනවා දීපම් බලන්න. ඒ අර මේ අවුජ බෝඩ් එක නේ බං. යකුම්බු දැන් උග ඇත්තරම කරන්න යනවද? ඔව් ඔව් බං පොඩ හිටපන් මේ කැඳලි ඉවර කරනකම්. ඒ උඹට පිස්සු දෙයක් ඔය එදා දැක්කනේ අරුන්ගේ ක්ලාස් එකේ ඔය YouTube වීඩියෝස් එකෙන් මේක ගැන බලපේවා. යකෝ ඔක ඇත්තටම වෙන දෙයක් බං උඹට පිස්සුද? අයියෝ හරි බං පොඩ හිටපන්කෝ මේ අවුජ බෝ? උඹලා මේ බයනේ ආ මේක ටයිටල් එක අවුජ බෝ තමයි. අනේ තෝ සති 3කට කලින් දාලා තියෙන මේක. ඒ කියන්න බැරි වුණා. ඔව් ඔව් බං ඔබ මේ බය වෙන්න තු හිටපන්කෝ. බල බලද්දි කොහොමද දන්නේ මේ සති 3කට කලින් තමයි දාලා තියෙන්නේ. පොඩි අනේ උන් දෙන්න හරි මේ ධෛර්යවන්ත දෙන්නනේ. අනේ මට නම් නිකන් මොකද්ද වගේ බං. මං හදන එක හරි හරි අවුජ බෝඩ් නේ ඒක රෙඩියත් ඉවරයි. මේ මං ටවුන් එන්න කියලා මොනාරි කණ්ඩ අරන් එන්න. අයියෝ එතකොට මේ මම විතරක් තනියම ඉන්න ඕනේ. ගෙදර තනියෙන් ඉන්න බෑ. අවුජ. ඔව් අවුජ. අවුජ. ඉන්ට්‍රෝ ගන්නට හොඳයි නේද? ප්‍රිය. ඉටි පන්දමක්. හරි මතකයිනේ මේ සෙල්ලම අපි සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් කරන්න ඕනේ. නැත්තම් ඌ ඇවිල්ලා අපි ඉවර කරන්නේ. ඈ අපි ඉවර කරන්නේ කවුද? අපි මේක කොහොම හරි ඉවර කරන්න ඕනේ. දැන් ලයිට් එක වහපන්. පොඩ බය හිතනවා මේ. මේ කවුරු හරි ඉන්නවද? ආවවද? අයියෝ මේ බය වෙන්න හිටපන්. මේ ගිල්ල බලපන් ලොකු වෙන්න දෙන්න ඇද්ද? ගිල්ල දොර අරපන්. පිස්සු තමයි මට බෑ. ඔයා ගිහිල්ලා ඕනේ අරගන්න මට බෑ. අනේ මේ යකෝ අර ලොකු වෙන්නදී එකපාරක් කිව්වම ගිල්ල දොර ඇරලා වරින්. බම්බු. ලොකු නම් ඇයි මේ ඉස්සරහ දොරට තට්ටු කරන්නේ නැතුව පිටිපස්ස දොරට තට්ටු කරන්නේ? එහෙනම් මේක අල්ලගනිමු. මං ගිල්ල අරගෙන. එපා එපා මට බයයි. මම ගිහිල්ලා මේ දොර ඇරලා. මින් තට්ටුක ගයම් නේද? තෝර ගැඩේ. හා. ලොකු නේ ලොකු තමයි. පිටිපස්ස දොරට ඇවිල්ලා ගහන්නේ. හරි නා මම අර තුන් පාරක් බෙල්ලයක් ගාව දොරට තට්ටු කරා උඹලා ඇරියේ නෑ. ඒකනේ. බෙල්ලක් ගැහුවා. මට ඇහුන්නේ නෑනේ. හරි මේ ඇහෙන්නේ කොහෙද? අවුජ බෝඩ් සීන් එකේ නේ. පූජා ඒ මොකෙද්ද? ඇයි බං අර ඉරුස කතා කරේ බං පූජා එක්ක සෙල්ලම් කරන්න ඕනේ නේද? පූජා නෙවෙයි යකෝ අවුජාර සෙල්ලම කරන්න කතා කරේ. අවුජද? හරි එන වරෙන්කෝ ගිහලා පූජාත් එක්ක සෙල්ලම් කරමු. පූජා තේරෙන්නේ නැහැ. අවුජා තේරෙන්නේ නැහැ මුන්ට. අල්ලෝ මම තුන්මාර ගන්න නෑ හුන්නෑනේ මොඩේ වලින්. අයියෝ. කෑ ගන්න බා. යස්ද? අර අරුත් කියනවා යස් කියලා. උඹට තමයි ඇහිලා නැත්තේ මම බෙල්ලෙක් ගන්නවා. අයියෝ යස් එකක් නෙවෙයි යකෝ. නෑ බං නෑ කියන්නේ තමයි නෝ. යස් කියන්නේ ඔව්. අයියෝ මේ වරෙන් ගන්න. අම්මලු පූජා. ඒ උඹ මං ගියාට පස්සේ යස් එකට මේවා කරන්නේ. පිස්සු දෙයක්ෝ කාසියම අයියේ. දැන් ඉතින් අපිට සෙල්ලම අන්ති වෙනකම් කරන්න වෙනවා. මොනවද ගන්නේ ලොකු බෝඩ් එක ගන්න දෙපේ බං. ලොකු බෝඩ් එකක් යකෝ උඹ විතරද මේ කැරම් ගහනවා කියලා. යකෝ මේ ඕජා බෝඩ් එකක් යකෝ මේ උඹ මේ සෙල්ලම ගැන පොඩි හරි දැනගන්න. ඒ සෙල්ලම ගැන දන්න කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන. නැද්ද උඹට?
පිස්සුද බං මූ තමයි මට කෝල් එකක් දාන්න කිව්වේ මොනවා පූජා ඇත්තටම තියෙන සෙල්ලම නැද්ද? කියලා. ඒකයි මම ඉතින් ටක් දාලා ආවේ. යකෝ මේක සෙල්ලම. මේ සෙල්ලමෙන් පුළුවන් අපි හැර මෙතේ කවුරු හරි මැරිච්ච කෙනෙක් ඉන්නවා නම් එයත් එක්ක කතා කරන්න. යක්කුත් එක්ක කතා කරන්න මම ඔබ ලියලා ඔබේ කියන්නේ මොඩියා. යකෝ යස් කියලා ඇවිල්ලා තියෙන්නේ. උඹලා දෙන්නට මේ ඉන්නේ නැද්ද බං? යස් කියන්නේ මොනවද? යස් කියලා කියන්නේ අපි තුන්දෙනා හැර තව කවුරු හරි අපිත් එක්ක ඉන්නවා කියන එක. එන හොරෙක්වත් ඉන්නවා දිනපො මන් ඩග්ගල කියලා බලන්නේ. යකෝ හොරෙක් නෙවෙයි. යකෝ කොල්මඩ. අයියෝ උඹලා මේකට ගමා එක්කන් ආවේ. නන්නවා නෙවෙයි. මේ දැන් අපි අහන්න යන්නේ මෙයාගේ නම. වී කියන්නේ වන්නේ. අය ෆිල්ම් එක මේ ඕක දෙමළ ෆිල්ම් වල මේ ඉන්දියානු දෙමළ ෆිල්ම් වල තුමතුනා. ඔය වන් කියන්නේ මේ වගේ සෙල්ලම් කරන්න යනකොට මේ අපලෝගේ ආලෝ විදිහට අවිල ඉන්නේ අවතාර. ඒ කියන්නේ උඹලත් යක්කෝ. උඹනේ යකා නෑ උඹ පස්සේ ආව උඹ තමයි යකා. අයියෝ පිස්සුද බං? පොඩි හිටපන් කොබ. ඒක තමයි තෝනේ. හිටලා මොනේද? පොඩි හිටපන්. මම අපිට දැන්නේ පළවෙනි අකුරු අපි ඊළඟ අකුර තාල බලමු. ඒ කියන්නේ කාසි ඔටෝ යන සීන් නැති තියෙන්නේ. ඒ පාර කවුද? එහෙම නැත්තම්. මේ අර විනේෂ් පොඩි එකා වෙන්න ඇති. ගිහින් දොර අරපන් ඵලයන්. යකෝ එන්නේ නෑ හැම එකම යකෝ ඉස්සරහ දොරින් එන්න බෑද මන්ට? පිටිපස්ස දොරින්. ඉතින් ඇහෙන්නේ නැහනේ. සුදුන් බෙල් කාඩ්. බෙල්ලෙක් ගවල් බම්බල ඒක? නෑනේ බං. ඌත් ගහන්න නැති අය නෑ. ඵලයන් ගිල්ලල බං. අයියෝ. අද මේ කියන්නේ මේ ගැල්ල. වාසනානේ. අර ඉතින් කෑලි ගැන කතා කරනවා. මේ ගේම් එක ගහින්න. ඒ මෙච්චර බරක්කු. නෑ මේ වටසම මේ රෙන්ඩ බරක්කු කුණවේ යකෝ තොපිලට ඉස්සරහින් එන්න බෑයිද? අයි පිටිපස්ස දොරෙන් එන්නේ. මං ගේ පාර බෙල්ලෙක් කිව්වා තොපිලට ඇහෙන්නේ නැහැ කියලා මට කරන්න දෙන්නේ නැහැ මං ඒකයි පිටිපස්සෙන් ආවේ හරි වරින්කෝ. වී කියන්නේ වන්නේ. වී අය ෆිල්ම් එක මේ ඕක දෙමළ ෆිල්ම් වල මේ ඉන්දියානු දෙමළ ෆිල්ම් වල තුමතුනා. ඔය වන් කියන්නේ මේ වගේ සෙල්ලම් කරන්න යනකොට මේ අපලෝගේ ආලෝ විදිහට අවිල ඉන්නේ අවතාර. මේ අර විනේෂ් පොඩි එකා වෙන්න ඇති. ගිහින් දොර අරපන්. දැන් මෙයාලි දෙන නිමේෂ් කියන්නේ අවතාරයක් කියලා. විමේෂ් නෑ. විමේෂ් නේ. නිමේෂ් නේ විමේෂ්. මේ කියන්නේ විමේෂ්ද දන්නේ මේ එනවා මෙයා ඇක්සිඩන්ට් වෙලා මැරුණොත් දන්නේ නැහැ. අනේ උඹලා ෆිල්ම් බලන නාක් කරානේ බං පොඩියෝ. අනිගේ මගේ මල්ලි දෙන්නේ දුට. මේ පටන් ගත්තද යකෝ උඹලට මේක සීරියස් කියලා තේරෙන්නේ නැද්ද? හරි දැන් ඊළඟට මොකක් හරි එකක් සීරියස් මම සීරියස්. මම අංගෝ බං උඹනේ පන්ති එක අපි ආනේ ඕන දෙයකට උත්තර දෙනවද? ලංකාවේ ටීම් එක ආයේ කවදද වර්ල්ඩ් කප් එකක් ගේන්නේ? අයියෝ කනට ගිහුවේ. අයියා පොයක පාරක් අපේ වන්ට ගලෝක කුසනාම ගිනානේ යකෝ මූ දැයියකෙක් වුණා කලින් මිනිස්සු ඉන්නේ. හිටක් පොඩ්ඩක් ගරුද කතා කරපන් පුළා. මේ මං අහන්න දෙක හරි නම බං. ඔයාගේ නම මොකද්ද යෝ මරුවේ වාන්නේ. යකෝ ඒක හාල තමයි යකෝ මේ පැය භාගයක් තිස්සේ මේක කරගෙන ඉන්නේ. ඉතින් මම අහන්න. ඔයා ඇර මෙතන වෙන කවුරු හරි ඉන්නවද? ini kau dia aku dua hari ya ya aku mega kau makin better hari ini umpet hari ini නෑ නෑ බං මේකම තමයි හැදලා තියෙන්නේ. මට තමයි නම් මෙතන ඉඳන් ටොටික් කරන්න තියෙන්නේ. pisu tu mangkaran deh කරන්න දෙයක් නෑ බං දැන් ඔබට තමයි කරන්න ඉන්නේ belum ගනින් මේක. di bangku
ඒ නෝට් කරගනි මොකක් කර එකක් කියන ඒ මොකක්ද කිව්වේ මට ගෙදරින් එළියට යන්නලුවා. දැක්කනේ මූ ගාන ප්ලෑන් කරලා මූ ගෙදරින් එළියට යන්න. අපි මේ පොරට මාට්ටු වෙන්න මූ බලපං බං. උඹ ඉඳපන් යන්න එපා. එහෙම කොල්ලොන්න කැදර ගන්න බෑ. මට යන්න වෙනවා. කැදර ගන්න. තීමේ මට නොවද්ද. ඔය කටහඬේ හැටිද මං? බලහින්න උඹට සෙල්ලම් කරමු. ඩක් නිකන් අර. එළනේ මත්තේ නෑන්ද? ඉස්සුදියකෝ ඉඳපන් උන්ට විතරයි යන්න කියවුවේ. මුනියකෝ. ඔන්නත් එක්කලේ දා. ඔයා අපිත් එක්ක කතා කරන්න කැමතිද? කැමතිලුනේ යස් නේ කිව්වේ. අපිත් එක්ක කතා කරන්න කැමතිද? කැමති නම් කතා කරන්න පුළුවන්ද? ඔව්. ආඩු ඉඳපන්කෝ බං. ඔය අපිත් එක්ක කතා කරන්න කැමතිද? ඔව්. අනේ විමේෂ් මෙයාදයි නේ. ඔය අපිත් එක්ක කතා කරන්න කැමතිද? ඒ කියන්නේ ඒ කියන්නේ මෙයා තමයි මෙයාට ඇවිල්ලා තමයි හැවිල්ලා තියෙන්නේ නේද? මට කතා කරන්න කියලා ඕගොල්ලෝ ඒ කතා නොකර ඉන්නේ. විමේෂ් විමේෂ් කියලා පොඩ්ඩක් කතා කරලා බලපන්කෝ. මොන පිස්සු දෙයක් ඔය විමේෂ් කියලා මල්ලි. මල්ලි තමයි. ඒ කියන්නේ විමේෂ් පොඩ්ඩක් කතා කරලා බලපන් මං කියනට විමේෂ් කියලා. විමේෂ් ඇයි? එළ තමයි. හරි හරි. එයා තමයි එයා තමයි. මෙන්න දුවන. දොළ ගන්න බැරුණාද? මේ මම නම් හිතන්නේ විමේෂ් විහිළුවට හරි කරන දෙයක් වෙන්නද මං කෝකටත් ගිහලා බලලා එන්නද හිටපන් මම බලලා එන්නම් ඔගේ මල්ලින්නේ දැන් නැව්සන්න ඩැයි අයින් අම්මලසි බලාගෙන ඉන්නේ සුපිට උට නම් මොකක්ද වෙලා බං මම නම් හිතන්නේ අපි ඊයේ ක්‍රිකට් ගහලා යනකොට ඔළුව වැදුනානේ ඒකින් අයියෝ උන් යකෝ ක්‍රිකට් ගහලා ඉඳා ඒ වෙලේ අපි ඔක්කොමනේ ආවේ එම්බල කොහෙ වෙනවද වැටුනේ අයි බං අපි ක්‍රිකට් ගහලා බයිසිකලේ එනකොට බයිසිකලේ බැලිලා ප්‍රිමේස් මැරුණා අයියෝ බලත් බං බයිසිකලේ වැටලා බලපංකෝ කරගන්නද මැරුණා පොඩෙන් බං බයිසිකලේ බැලිලා ප්‍රිමේස් මැරුණා අයියෝ බලත් බං බයිසිකලේ වැටලා බැලිලා ප්‍රිමේස් මැරුණා අයියෝ බලත් බං බයිසිකලේ වැටලා බලපංකෝ බයිසිකලේ විමේෂ් මෑලා තරටින් මැරුණා මේ පාර කවුරුද තට්ටු කරන්නේ අයියේ දොරන්න මෙච්චර පරක්කුනේ. ඇයි මේ කලබලෙන් අර හිරුෂ අයියයි ලොකු අයියයි පොඩි අයියයි හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ දැන් ටිකට කලින් හිරුෂය මේ එළියේ හිටියේ. දැන් ටිකට කොහෙලා අයියේ? ඊයේ ක්‍රිකට් ගහලා ඉවර වෙලා තුන්දෙනාම බයික් එකේ යනකොට ලොරියකට ඇපිලා කිහිල්ලා අයියේ.
ඔවුනේ ඉස්සෙල්ලා පටන් ගත්තේ කිව්වනේ. මං එළියට ගිහලා බලන් ඉන්න උඹට සෙල්ලම් එමේ මඩක් නොහොත් වගේ මං එළියට ගිහලා බලන් ඉන්න උඹට සෙල්ලම් එතකොට මෙයාත් අවතාරයක්ද? වී එතකොට සෙට් එක මැරිලා නේ ක්‍රිකට් ගහලා එද්දි. මෙයා විතර හොඳ එක්කෙනා. අයි අයි බං අපි ක්‍රිකට් ගහලා වැඩි කරේ එළුද වැඩි කරේ බැලිලා බේස් නරුණා විමේෂ් මෑයිලා අනිත් කට්ටිය හොස්පිටල් එකේ. අපි අංකෝ හරි යංකෝ හරි යන් පිටිපස්සේ නේ තව තාරයක්ද? නෑනේ. එයා හොඳයි. මේ නේද උන්දනා? ඉවරයි. පොඩක් ඔළුවත් නියම මඤ්ඤම් වුණා. ඒතොර අර තුන්දෙනා ක්‍රිකට් ගහලා එද්දි මරුණා නේ. ඒතොර හිටිය අවතාරද. සුපිරිය. නියමයි. එහෙනම් මම මෙතන වීඩියෝ නවත්තනවා. අපි තවත් ක්‍රිකට් වීඩියෝ එකකින් හමු වෙමු.